එයාට මාව දැනුනේ නැත්තේ ඇයි? එයාට මං කියන ඒවා තේරුනේ නැත්තේ ඇයි? මේ වගේ දේවල් ගැන හිතලා ලෝකේ ගොඩක් මිනිස්සු ගොඩක් විඳවනවා. ඔයාටත් ඔයාගේ සම්බන්ධතාවයකදී එහෙම හිතිලා තියෙනවද? ඔයාට ඇඬුන නිසා එයාට දැනේ. ඔයා විඳවන නිසා එයාට දැනේ. එහෙම නැත්නම් ඔයා මේ කැපකිරීම කළොත් නම් එයාට අනිවාර්යයෙන්ම ඔයාව දැනේ. මෙහෙම එක විදියට ඔයාට දැනෙන දේවල් වෙන කෙනෙක්ට දනවන්න උත්සාහ කරලා ඒත් මොන දේ කළත් එයාට ඒව නොදැනුන නිසා ඔයා දුක් වෙලා ඇති. මතක තියාගන්න මේ සියලුම උත්සාහයන් අවසානයේදී මම මැරුණොත් නම් එයාට මාව දැනේ. එයා මාව තේරුම් ගනී කියලා හිතපු මිනිස්සුත් මේ ලෝකේ හිටියා. ඔයා එහෙම හිතපු නැති වාසනාවන්ත කෙනෙක් වීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා. කෙනෙක්ට ඔයාව දැනුනේ නැති එකට ඔයා තවමත් දුක් වෙනවා නම් ඒ හැම දෙයකම වැරද්ද ඔයාටම දාගෙන මේ වෙද්දිත් ආයෙත් හිතින් වැටෙනවා නම් ඔයා තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සු හැමෝටම වෙන මිනිස්සුන්ට දේවල් දැනෙන විදිය දැනෙන්නේ නැහැ. අඩුම ගානේ වෙන කෙනෙක්ට දෙයක් දැනෙන විදිය ගැන හිතන්නවත් එයාලට තේරෙන්නේ නැහැ. ඉතින් සම්බන්ධතාවයකදී ඒ වගේ කෙනෙක් නම් ඔයා තෝරගෙන හිටියේ එයාට දේවල් දැනුනේ නැති එකේ වරද ඔයාගේ පිටින් දාගන්න එක ඔයාටම කරන ලොකු අසාධාරණයක්. හොඳින් මතක තියාගන්න සම්බන්ධතාවයකදී මිනිස්සෙකුට තියෙන ඕනම දෙයක් තමයි සහකම්පනය. කෙනෙක්ට සහකම්පනය තියෙනවා නම් තව කෙනෙක්ට දෙයක් දැනෙන විදිය එයාට දැනෙනවා. දුක සතුට හැමදේම ලස්සනට එයාලා එක්ක බෙදා ගන්න පුළුවන්. එයාලා රිදෙන තැන්වල වැටෙන තැන්වල හරිම ලස්සනට මිනිස්සුන්ව අල්ලගෙන ඉන්නවා. මේ හති වැටෙන ජීවිතවල මහන්සිය රිදීම එයාලට තේරෙනවා. කොටින්ම වෙන මිනිස්සුන්ගේ හැඟීම් වලට එයාලා හරි ලස්සනට සංවේදී වෙනවා. ඒවට ගැළපෙන විදියට රියැක්ට් කරනවා. ඉතින් ඔයාව දැනුනේ නැති අය ඔයාගෙන් වෙනුන එක ගැන සතුටු වෙන්න. හැඟීම් නොදැනෙන මිනිස්සෙක් කියන්නේ ස්ට්‍රෙස් ලෝකයක්. ඔයාට හැම වෙලේම ඉන්න වෙන්නේ හැඟීම් පැහැදිලි කර කර. හිතන්න දුක හිතුණු තැනක ඔයාට රිදුණු තැනක ඒ රිදුම ආයි පැහැදිලි කරන්න වෙන එක ලොකු ස්ට්‍රෙස් එකක් නෙමේද? ඔයා සහකම්පනය ඉගෙන ගන්න. වෙන මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙන්න. එහෙම සංවේදී මිනිස්සුන්ව ජීවිතයට ලං කරගන්න. ඒ වගේ ඔයාව දැනෙන මිනිස්සු ඔයාට ආකර්ෂණය වේවි. ඉතින් ඔයාව දැනෙන තැනක නවතින්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.